කන්න බෑ. හෙලෝ ඉතින් අදත් කන්න කියලා හදන්නේ සුපිරිම කෑමක්. ඉතින් මේකත් මම කාලා නැහැ. ඇත්තටම කාලා නැහැ. දන්නවා ඉතින් සුසි. හරි. මම සුපර් මාකට් යන හැම වෙලාවකම හිතනවා මේකක් කන්න ඕනේ කියලා. හැබැයි කාලා නැහැ. මේවත් කාලා බලන්න ඕන රස කොහොමද මම දන්නේ නැහැ. ඉතින්ටම කන්න පුළුවන් වේද නැද්ද කියන මම දන්නේ නැහැ. බගින්න මේකේ ඇතුලේ මම දැක්කා ඒකට අවශ්‍ය සෝස් අනම්මනම් ටික තියෙනවා. right කන්න බැරි වේද කියලා. එන්න මේකේ මට එන සුවඳ නම් මම ආසන නෑ. මේක මොකද්ද තියෙන්නේ ගෝවද? ගෝවා වගේ මොනවද මන් දන්නේ. මේකෙන් මෙන්න සෝස් එකක් තියෙනවා. තේ එකක් තියෙනවා. right ඉතින් ඉස්සෙල්ලා මම මේක කට් කරගෙන එන්න. මේකෙන් ගන්න. අර සීන් එක. හරි අවුලක් නැහැ. ඔක්කොම කලින් මේ try කරගෙන මේ රත් කරගෙන එන්න. ඉතින් හරි මම සුසිය රත් කරගෙන මෙන්න මේ විදිහට තමයි පේන්නේ. එනවනේ. මම කොහොමද සුදන්න නම් ආසනේ. right මොනවා කරන්නද? කෙනාවේ කාලා බලන්න චුට්ටකින් මේ සෝස් එකක් අපලම මේ ප්ලේට් එකට දාගන්නවා. ඔව්. මොකක්ද සෝස් එක? ඉතින් ඔව්. එකක් තියෙනවා මම උත්සාහ What my goodness. Hold on, so sad. Oh. Okay, go. වැටෙන්නෙත් නෑ. පුරක් දීලා තියෙන එක නැද්ද ගන්න කියලා. right. කතොන් මම තියාගන්න. මෙන්න සෝස් එක බලා ගන්න පුළුවන් මෙහෙම. right. මම දන්නේ කන්න පුළුවන් වෙයි කියලා. ඒත් රේතකමට ගෙනාව try කරලා බලන්න. අනිවාර්යයෙන්ම try එකක් දෙනවා. මෙන්න මේක. මේක කොහොමද කුරු දෙන් අල්ලන්නේ? හරිද මන් දන්නේ අල්ලන විදිය. එක එකව කියන්න එපා වීඩියෝ එක බලද්දී. right experiment එක. right. සෝස් එක ගාගත්තා. මේක මුට්ටියක් දෙකෙන්ම ගාගත්තා. right චුට්ටක් try කරලා බලන්න විදියක් නැහැ. මේකම කටේ දාගන්න වෙනවා. අම්මට සිරි sorry කන්න බෑ. ඒලාටම කන්න බෑ. මේ කියන්නේ මේ සෝස් එක මේක කඩාගෙන ගියා. චුට්ටකින් මේ සෝස් එක මට හරියන්නේ කන්න බෑ සීරාවටම. තමයි මේකත් එක්ක වෙන්නද කන්නේ. වඩා පොකම දාන්න ගියා. මට ඒක සෙට් වෙන්නේ නැහැ. මේ පැත්තේ try කරලා බලමු. මං ගාව වෙන සෝස් එකක් තියෙනවා ඒක අරන් එන්න. එතන අස් කරගෙන ඉමු. හැමතැනම ගියා. ඒ ඇත්තම මට try කරන්න බෑ. මේ කන්න බෑ ඒක නම්. අර බොරු කියන්න ඕනේ නැහැ. මේක පොඩ්ඩක් පැණි රහයි සැරයි දෙකම තියෙනවා. මේක මොකුත් නැහැ. ඒක කියන්න දෙයක් නෑ. කාලා තියෙන මේ කාලා තියෙන කට්ටිය දන්නේ නැතු. හැබැයි මේක කන කට්ටියක් ඉන්නවා. මේ මට කන්න බෑ. පෙරේතක මුළු ඔක්කොටම වඩා. මාළු කෑල්ල කොහමද මාළු තියෙන එක ආවෙත් නන්න. මේකට අහු වෙන්නේ නැද්ද මං අතින් අරන් කන එච්චරයි. අයියෝ. ඒකනම් පොඩි ආතල්ලයක් තියෙනවා කන්න පුළුවන්. මට මේකත් එක්ක අවින්ද දන්නේ. උඩින් මේක try කරගන්න. ඉන්න මේ රෙද් දෙක කොටු දෙක දෙන්නේ. කොහොමද බලගන්නේ මේකේ? අයියෝ අන්න කැඩුණා. දෙන්න. ඔතන සීන් තමයි මටත් එන්නේ. right. අර පැත්තේ.
මං ගෙනාපු සෝස් එක කන්න පුළුවන්. මේක රසයි. යම් ටේස්ට් එකක් තියෙන එක කන්න පුළුවන්. මට මේ ලී දෙකෙන් අල්ලන්න දන්නවා පළවෙනි පාට අල්ලන්නේ. මම කැලි කරනවා. මත් එක මෙරි වෙලා තියෙනවා. ඇතුලේ මේ මාළු එකත් රසයි. ඔක්කොම වැඩි මට මේ මෙන්න ඉස්සර බත් ඉස්සනේ ඉස්සෙක් ඉන්නේ. ඉස්සෙද්ද නෑ මේ ටූනා මාළු. පොඩි කෑල්ලක් තියෙන කෑල්ලට බත් පුරවලා තියෙනවා. ඒක ඉවරයි අන්න. මේ බත් එක රසයි. ඔක්කොම වඩා. ඒක ටේස්ටි කොල්ල. මේක නම් සෙට් වෙන්නේ නෑ මට. පිළිගඳයි. හරි. අයියෝ. නමලම ගුලද්ද නේද? උන් කොහොම කනක් දැන්න කෝටු දෙක. අයිස්. හරි. මේ පොඩ්ඩක් රසයි. මේකත් පොඩ්ඩක් රසයි කරලා බලන්න. මට සෙට් නෑ හැබැයි මම සුසි ගණන්. හැබැයි ගුණයි ගණන් දෙකම කියනවනේ කට්ටිය. ඉතින් කාලා තියෙන කට්ටිය කමෙන්ට් එකක් දාලා යන්න මෙහෙම නෙවෙයි කන්නේ කියලා නම් මම දන්නවා. ඉතින් මම ගදන්නේ මේවා දෙකෙන් අල්ලන්න කන්න කොටු දෙකෙන් අල්ලන් කන්න. මේ සෝස් එක මට කන්න බෑ. මට ගෑස්ට්‍රික් ඇසිඩ් දන්නේ නැහැ. තරම මේ ටික ඔක්කොම පිට්ටිලා දාගෙන ගියා. නහයෙන් කඩමුත් ආවා, කඳුළුත් ආවා. මේ පැත්ත ටික රසයි මේක මට අර මේ ගඳ මේක පිලි ගඳක් එන්නේ. මේක නම් එහෙම සීන් එකක් නැහැ. මේකත් කාලා දාමු. නෑ මේක අවුලන්නේ නැහැ. මේ පැත්ත ඇති. පෙරේදා කාලා බැලුවේ හොඳේ. ඔන්නමයි අද මගේ කෑම එක සුසි මොන වගේ රසක්ද මොන වගේ ටේස්ට් එකක් දෙන්න කියලා try කරලා බැලුවේ. ඉතින් කොරියන් ඉන්න කට්ටිය නම් දන්න මේක කන බට්ටු විතරේ වගේ තමයි ලංකාවේ කට්ටියත් කරලා හොටෙල් වල ඉන්න කට්ටිය මේකේ මට ඇත්තටම අප්පිරියාවක් යන කන්න බෑ. මේ ටික පොඩ්ඩක් හරි කන්න පුළුවන්. පොඩි රසක් තියෙනවා. මේක කන්න බෑ. පිළිගඳක් එනවා. සෝස් එක මට කොහොමද කන්න බෑ. මේකට ඔක්කොම දාගෙන යනවා. ඉතින් කාලා තියෙන කට්ටිය කමෙන්ට් එකක් දාන්න යනවා. මට මේක සෙට් නෑ. ජය වේවා.